මේ වීඩියෝ එකේදී අපි කතා කරමු ටියර් ට්‍රෆ් ඩිෆෝමිටි එක එහෙමත් නැත්නම් ඇස් වලට යට තිබෙන වල ගැසීමට කරන ප්‍රතිකාරය මොකක්ද කියලා. දැන් ඉස්සර කාලේ මෙම ස්ථානෙට ප්‍රතිකාර කරන්නට ගියාම සංකූලතා නොයෙකුත් වර්ගයේ ඇති වුණා. ඒකට හේතුව ඉස්සර කාලේ මේකට භාවිතා කළේ ඊටාම තියුණු ෂාප් තියුණු ඉදිකටු. දැන් කාලේ අපිට මේකට ඊටාම ලෙහෙසියෙන් ප්‍රතිකාර කරන්න පුළුවන්. දැන් අපි දන්නවා මේ ටියර් ට්‍රෆ් එකේ එහෙම නැත්නම් ඇස් යට ප්‍රදේශයේ වල ගැසීම නිසා හෙවණැල්ලක් ඇති වෙන්න පුළුවන්. කළු පාටට පෙනෙන්න පුළුවන්. ඒ වගේම මස් දියවීම නිසා වල ගැසීමක් විදිහට පෙනෙන්නටත් පුළුවන්. දැන් අපි භාවිතා කරනවා බ්ලන්ට් එහෙම නැත්නම් තියුණු නැති මොට කැනියුලා එකක්. ඉදිකටුවක් වගේ නාලයක්. සියුම් මෙටල් එහෙම නැත්නම් ලෝහ වලින් හදන ලද ඉදිකටුවක්. නමුත් මේක තියුණු නෑ, මේක මොටයි. දැන් මෙම ඉදිකටුව අපි මෙම ස්ථානයෙන් සහ මෙම ස්ථානයෙන් ඇතුල් කරලා ඇහැ යට තිබෙන මෙම ටියර් ට්‍රෆ් ඩිෆෝමිටි එක සමහරට වල ගැසීම, ඒ වගේම සමහර අයගේ බෑග් වගේ එල්ලෙන ස්වභාවයකුත් තියෙනවා. ඇයට එම තත්වයට ප්‍රතිකාර කරන්න පුළුවන්. දැන් මේක නිර්වින්දනය කරලා මේ ප්‍රදේශය නිර්වින්දනය කළා කරන නිසා සී නැති කරන්නේ නැතුව වේදනා රහිත ප්‍රතිකාරයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඊටම ජනප්‍රිය රෝගයාත් ප්‍රතිඵල ගැන කැමති වෙන අපටත් සතුට ගෙන දෙන ප්‍රතිකාරයක් විදිහට සඳහන් කරන්න පුළුවන්.